ආයුබෝවන්. අපි හැමෝගෙම විදුලි පද්ධතිය ඇතුලේ ඇහැට නොපෙනී නිහඬවම වැඩ කරන ආරක්ෂකයෙක් ඉන්නවා. ජීවිත පවා බේරගන්න පුරුවන් කෙනෙක්. ඉතින් අද අපි හෙළිදරව් කරන්න යන්නේ මේ RCDS සහ RCCBs කියන නිහඬ ආරක්ෂකයන්ගේ කතාව. බලමු මේවා ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. හිතන්න බලන්න අපේ ගෙවල් වල නැත්තම් වැඩපොළවල විදුලි පද්ධතිය ඇතුලේ අපිව ආරක්ෂා කරන්න නොපෙනෙන පලිහක් තියෙනවා. ඒක ඇසිල්ලකින් අපිට දැනෙන්නත් කලින් ක්‍රියාත්මක වෙලා ලොකු අනතුරකින් අපිව බේර ගන්නවා. ඉතින් මොකක්ද මේ නොපෙනෙන පලිහ? මෙන්න උත්තරේ ඒ නිහඬ ආරක්ෂකයන් තමයි RCD සහ RCCB. RCD කියන්නේ Residual Current Device. RCCB කියන්නේ Residual Current Circuit Breaker. නම් දෙකක් වගේ පෙනුනට මේ දෙකේම මූලිකම කාර්යභාරය ඇත්තටම එකයි. ඒ තමයි විදුලි දෝෂයක් අඳුනගත්ත ගමන්ම ක්‍රියාත්මක වෙන හරිම සංවේදී ආරක්ෂක ස්විච් එකක් විදියට වැඩ කරන එක. ඉතින් මේ උපාංගවල ප්‍රධානම රාජකාරිය මොකද්ද? ඒ තමයි අපේ විදුලි පද්ධතියේ කොහේ හරි භයානක විදුලි කාන්දුවක්. ඒ කියන්නේ ලීක් එකක් වෙනවද කියලා 24 පැයම සෝදිසියෙන් ඉන්න එක. අන්න එහෙම දෙයක් අඳුනගත්ත ගමන් තත්පරයක්වත් පරක්කු නොවි විදුලිය විසන්ධි කරනවා. ඒකෙන් වෙන්නේ අපිට විදුලි සැර වදින එක නවතිනවා. ඒ වගේම ගිනි ගැනීම වගේ දේවල් වලින් දීපල වලට වෙන හානියත් සම්පූර්ණයෙන්ම වළකිනවා. හැබැයි මෙතන තියෙන පුදුමම දේ තමයි මේ පුංචි උපකරණේ කොහොමද හරියටම දන්නේ? හරි. දැන් මෙතන දෝෂයක් තියෙනවා කියලා. ඒකට පදනම් වෙන්නේ භෞතික විද්‍යාවේ හරිම සරල ඒත් හරිම ප්‍රබල මූලධර්මයක්. ඒ තමයි සමතුලිතතාවය කියන සංකල්පය. මේක හරියට කිරුම් තරාදියක් වගේ කියලා හිතමුකෝ. ඕනම විදුලි උපකරණයකට යන ධාරාව, ඒ කියන්නේ ලයිව් වයරක දිගේ ගලාගෙන යන කරන්ට් එක, ඒ උපකරණයෙන් ආපහු එන ධාරාවට, ඒ කියන්නේ නියුට්‍රල් වයරක දිගේ ආපහු එන කරන්ට් එකට හැමතිස්සෙම සමාන වෙන්නම ඕන. සරලවම කිව්වොත් ඇතුළට යන ප්‍රමාණයම එළියටත් එන්න ඕන. හොඳයි. ඉතින් මේ තරාදිය හැමතිස්සෙම බැලන්ස් එකේ තියෙනවද කියලා බලන්න කෙනෙක් ඉන්නම අන්නේ කෙනා තමයි කරන්ට් ට්‍රාන්ස්ෆෝමර්. එහෙමත් නැත්නම් අපි කියන CT කොයිල් එක. ඇත්තටම කිව්වොත් මේක තමයි මේ මුළු උපාංගයේම සංවේදී හදවත. මොකද වෙන්නේ? ලයිව් සහ නියුට්‍රල් වයර් දෙකම මේ කොයිල් එක හරහානේ යන්නේ. එතකොට මේ ධාරා දෙකින් හැදෙන චුම්බක ක්ෂේත්‍ර දෙක නිතරම සංසන්දනය කරන එක තමයි මේ කොයිල් එකේ වැඩේ. හිතන්න හදිසියවත් කෙනෙක්ට විදුලි සැර වැදුනා කියලා. එහෙම ආට්ටම් වයරින් එකේ මොකක් හරි දෝෂයක් නිසා ධාරාව පොළවට කාන්ද වුණා කියලා. එතකොට මොකද වෙන්නේ? අර ආපහු වෙන්න ඕන ධාරාව අඩු වෙනවා. අන්න ඒ මොහොතේදී අර අපි කතා කරපු සමතුලිතතාවය, ඒ කියන්නේ බැලන්ස් එක බිඳ වැටෙනවා. මේ උපකරණයේ ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ බිඳ වැටීම අල්ලගට ගමන්මයි. හරි. දැන් එහෙනම් බලමු අර සමතුලිතතාවය බිඳ වැටුනාම මේ RCCB එකක් ඇතුලේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. කොහොමද මේකේ යාන්ත්‍රණය වැඩ කරන්නේ? මේ තියෙන්නේ මලන්ඩ අපේ මූලාශ්‍රයේම තිබුණු මේ මුල් සටහන. මේක 4 පෝල් එකක්. ඒ කියන්නේ 3 phase එහෙම නැත්නම් තෙකලා කාර්මික පද්ධතියකට අදාළ RCCB එකක පරිපත සටහනක්. ඔව් බැලු බැලමට ටිකක් සංකීර්ණයි වගේ පෙනෙන්න පුළුවන්. ඒත් අපි දැන් මේකේ ප්‍රධාන කොටස් ටික හඳුනාගමු. හොඳයි. මේ බලන්න සටහනට අනුව මෙතන තියෙනවා අපි කලින් කතා කරපු CD කොයිල් එක. ඊට පස්සේ ඕපනින් රිලේ එක, ඒක A අකුරින් තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට ඕපනින් කොයිල් එක, ඒක M අකුරින් දක්වලා තියෙනවා. අන්තිමට ටෙස්ට් බටන් එක, ඒක T අකුරින්. මේ ටික තමයි මෙතන ඉන්න ප්‍රධානම ක්‍රියාකාරීන්. ඉතින් මේ සිද්ධි දාමේ වෙන්නේ මෙහෙම වරොනට අහගන්න. 1. දෝෂයක් නිසා ධාරාව අසමතුලිත වෙනවා. 2. මේ අසමතුලිතතාවය නිසා CT කොයිල් එක ඇතුලේ චුම්බක ස්‍රාවයක් ඇති වෙනවා. 3. මේ චුම්බක ස්‍රාවය නිසා ඕපනින් රිලේ එක සක්‍රිය වෙනවා. ඒ කියන්නේ ඔන් වෙනවා. 4. ඒ රිලේ එකකින් ඕපනින් කොයිල් එකට සංඥාවක් ගිහින් ඒක ක්ෂණයකින් යාන්ත්‍රණයක් ඇදලා විදුලිය විසන්ධි කරනවා. මේ ඔක්කොම වෙන්නේ යන්නේ ඇසිල්ලක්වත් නැහැ. හරි. දැන් අපි මේක වැඩ කරන විදිහ ගැන හොඳ අදහසක් තියෙනෝනේ. එහෙනම් අපි දැන් බලමු මේ උපකරණවල කාර්ය සාධනය ගැන කියවන අංක. ඒ කියන්නේ රේටින්ග්ස් ගැන. මේ විස්තර අපේ මූලාශ්‍ර සටහන් වල හරිම පැහැදිලිව දක්වලා තියෙනවා. මෙන්න බලන්න. ඒ මුල් සටහන ආයෙමත්. දැන් අපි බලමු මේ අත්තකුරින් ලියලා තියෙන සටහනේ තියෙන අංක වලින් ඇත්තටම මොකද්ද කියවෙන්නේ කියලා. ඒ කියන්නේ මේ වයිස් සැඟවුණු අර්ථය මොකද්ද කියලා තේරුම් ගමු. බලන්නකෝ අර සටහනේ තිබුණු විස්තර කොච්චර ලස්සනට පැහැදිලි වගුවකට ගලපලාද කියලා. මුලින්ම බලන්න ට්‍රිපින් කරන්ට් එක. ඒ කියන්නේ මේක ට්‍රිප් වෙන්න එහෙම නැත්නම් ක්‍රියාවිරහිත වෙන්න ඕන කරන අඩුම ධාරා කාන්දුව. ඒක 100 mA.
මිලි ඇම්පියර් 100ක්. ඊළඟට නොමිනල් කරන්ට්. ඒ කියන්නේ මේකේ සාමාන්‍ය ක්‍රියාකාරී ධාරාව ඒක ඇම්පියර් 40, 73 සහ 100 විදිහට විවිධ මාඩ්‍යලි තියෙනවා. අන්තිමට NC ඒ කියන්නේ කෙටි පරිපථයක්. ෂෝට් සර්කිට් එකක් වුණොත් දරා ගන්න පුළුවන් උපරිම ධාරාව ඒක ඇම්පියර් 1000ක්. හොඳයි. මේ අංක ඔක්කොම අතරින් තීරණාත්මකම අගය තමයි අර 100 මිලි ඇම්පියර් කියලා ට්‍රිපින් කරන්ට් එක. මොකද මේ උපකරණයේ සංවේදීතාවය තීරණය කරන ප්‍රධානම සාධකය වෙන්නේ මේක. ඉතින් ප්‍රශ්නේ තමයි මේ අගය ඇයි මෙච්චර වැදගත් වෙන්නේ? ඒකට උත්තරය තියෙන්නේ මේ උපකරණය භාවිතා කරන තැන. ඒ කියන්නේ ඒකේ යෙදවුම. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එකේ. මේ අංක තීරණය වෙන්නේ අපි ආරක්ෂා කරන්නේ යන්නේ මිනිස්සෙක්වද එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍රයක්ද කියන කාරණේ මත. අපේ මූලාශ්‍ර සටහන්වල හරිම පැහැදිලිව කියනවා මේක ගොඩනැගිලි සහ කර්මාන්ත ශාලාවලට පාවිච්චි කරන 4-pole RCCB එකක් කියලා. ඒකේ සරලම තේරුම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ තෙකලා කාර්මික පද්ධති. ඒ කියන්නේ 3-phase industrial systems වලට. අපේ ගෙවල් වල තියෙන සාමාන්‍ය පද්ධති වලට නෙවෙයි. මෙන්න මේ සංසන්දනයෙන් එක හොඳටම පැහැදිලි වෙවි. බලන්න ගෙවල් වල අපි පාවිච්චි කරන RCD එකක ප්‍රධානම අරමුණ මිනිස් ජීවිත ආරක්ෂා කරන එක. ඒ නිසා ඒක 30 මිලි ඇම්පියර් වගේ හරිම පොඩි ධාරා කාන්දුවකට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ හරිම සංවේදී. හැබැයි මේ මූලාශ්‍රයේ තියෙන කාර්මික RCBB එකේ අරමුණ ඊට වඩා වෙනස්. ඒකේ ප්‍රධානම කාර්යය තමයි යන්ත්‍රෝපකරණ ආරක්ෂා කරන එකයි, ගිනි ගැනීම වළක්වන එකයි. අන්න ඒ නිසා තමයි ඒක 100 මිලි ඇම්පියර් වගේ ටිකක් වැඩි ධාරාවකින් ට්‍රිප් වෙන්න හදලා තියෙන්නේ. මේ බලන්න මේ උපුටා ගැනීමෙන් ඒ කතාව තවත් තහවුරු වෙනවා. මූලාශ්‍රයම සඳහන් වෙනවා ගොඩනැගිලි සහ කර්මාන්ත ශාලාවල විදුලි ස්විච් ගියර් අලුත් වැඩියා කිරීම කියලා. ඉතින් මේකේ යෙදවුම ගැන දැන් කිසිම ප්‍රශ්නයක් නෑ නේද? හොඳයි. එහෙනම් අපි දැක්කා මේ නිහඬ ආරක්ෂකයා අපි විදුලි පද්ධතිවල කොයිතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවද කියලා. හැබැයි අවසාන වශයෙන් හිතන්න තව එක දෙයක් තියෙනවා. අපේ ආරක්ෂකයා හැමතිස්සෙම අවදියෙන් ඉන්නවද කියලා අපි කොහොමද සහතික කරගන්නේ? සමහර විට අර පරිපත සටහනේ අපි මුලින් දැකපු ටෙස්ට් බටන් එකේ ඒ ප්‍රශ්නෙට උත්තරේ සැඟවිලා ඇති.